තමන්ගේ ශරීරයෙන් යන මූලිකම අවශ්‍යතාවයක් වන මුත්‍රා පිටකරීමේ අවශ්‍යතාවය පවා නොසලකා හරිනවා. මේ පුංචි අතපසුවීම ඔබේ ජීවිතේම උඩු යටිකුරු කරන්න පුළුවන් දරුණු රෝගයක ආරම්භය වෙන්න පුළුවන් කියලා ඔබ කවදාවත් හිතුවද? අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් ලැජ්ජාව නිසා කතා නොකරන නමුත් වකුගඩු අකර්මණ්‍ය වීම දක්වාම ඔබව රැගෙන යා හැකි මුත්‍රා හිර කරගෙන සිටීමේ භයානක ආදීනව ගැනයි. මේ වගේ ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන රෝගවලින් ඔබව බේරා ගන්නා තොරතුරු නිරන්තරයෙන් දැනගන්න කැමති නම් දැන්ම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකට ක්ලික් කරලා තියාගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. අපි මේ කතාව කසුන්ගෙන් පටන් ගමු. කසුන් කියන්නේ ඔබ වගේම ඊටාම සාමාන්‍ය හැබැයි රෑ නිදිමරාගෙන වීඩියෝ ගේම් ගහන්න ඇබ්බැහි වුණු තරුණෙක්. එක දවසක් රෑ 12ට විතර මාරම සීතලක් තිබුණේ. කසුන් හොඳට රෙද්දක් පෙරවගෙන Tamanගේ ෆෝන් එකෙන් ගේම් එකක අන්තිම තීරණාත්මක හරිය හිටියේ. ඒ වෙලාවේ කසුන්ගේ මොළයට මුත්‍රාශයෙන් සංඥාවක් ආවා වොෂ්රූම් යන්න ඕනි කියලා. හැබැයි කසුන් හිතුවේ මේ සීතල එළියට බහින එක මහා වදයක් කියලා. ගේම් එකේ අන්තිම විනාඩි 10 ඉවර කරලාම යනවා කියලා කසුන් Tamanගේ හිත හදාගත්තා. හැබැයි කසුන් දැනගෙන හිටියේ නැහැ ඒ පුංචි කම්මැලිකම නිසා එයාගේ ඇඟ ඇතුලේ ඊට වඩා දරුණු ජීවිතාරක්ෂක සටනක් පටන් අරන් කියලා. අපේ ඇඟේ තියෙන මුත්‍රාශය හරියට වතුර පුරවන බැලුමක් වගේ දෙයක්. කසුන් කම්මැලිකමට මුත්‍රා හිර කරගෙන ඉන්න හැම විනාඩියක් ගානෙම මේ බැලුම උපරිමයට පිම්බිලා ඇදෙන්න බර්තා. ඔබ මොහොතකට හිතන්න බැලුමක් ගොඩක් වෙලා පුම්බලා තියලා හුලං ඇරියම ඒකේ ඇදෙන සුළු ගතිය නැති වෙලා එල්ලා වැටෙන හැටි. කසුන්ගේ මුත්‍රාශයට උනේත් ඒකමයි. කසුන් මේ විදිහට දිනපතා Tamande අවශ්‍යතාවය මගහරිනකොට මුත්‍රාශයේ තියෙන පේශි හරිම දුර්වල වෙන්න පටන් ගත්තා. මේකේ භයානකම පැත්ත තමයි කසුන් වයසට යද්දී එයාට Tamanගේ මුත්‍රා පාලනය කරගන්න බැරි වෙන එක. ඒ කියන්නේ පොඩි හිනාවකදී හෝ කැස්සකදී පවා ඉබේම මුත්‍රා පිට වෙන ඊටාම අසරණ තත්වයකට මේ පේශි දුර්වල වෙන්න ඉඩ තියෙනවා. කසුන්ගේ ඇඟ ඇතුලේ ඊළඟට සිද්ධ වුණේ ඊටත් වඩා භයානක දෙයක්. මුත්‍රා කියන්නේ ශරීරයෙන් අයින් කරන්න ඕන අපද්‍රව්‍ය පිරුණු දියරයක්. හරියට කුණු එකතු කරපු වතුරු බාල්දියක් වගේ. කසුන් මේ අපද්‍රව්‍ය ටික පැය ගාණක් Tamanගේ ශරීරයේ උණුසුම ඇතුලේ තියාගෙන හිටියා කියන්නේ මුත්‍රාවල ඉන්න බැක්ටීරියාවලට වේගයෙන් බෝ වෙන්න නියම තෝතැන්නක් හැදුවා කියන එකයි. සාමාන්‍යයෙන් ගලාගෙන යන වතුරේ බැක්ටීරියා අඩු වුණත් එකතැන පල් වෙන වතුරේ බැක්ටීරියා කෝටි ගණනින් බෝ වෙනවා. මේ බැක්ටීරියා කසුන්ගේ මුත්‍රාශයේ බිත්තිවලට හානි කරලා මුත්‍රා ආසාදන ඇති කරන්න පටන් ගත්තා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මුත්‍රා කරද්දී ඇතිවන දරාගන්න බැරි දැවිල්ල සහ වේදනාව කසුන්ගේ ජීවිතයට ඇතුළු වුණා. ඒ වගේම මුත්‍රාවල තියෙන කැල්සියම් සහ යූරික් ඇසිඩ් වගේ ඛනිජ ලවණ එකතැන තැන්පත් වෙන්න පටන් ගත්තා. හරියට කලතන්නේ නැතුල තියෙන වතුර එකක මඩ ටික අඩියට බහිනවා වගේ. මේ ලවණ එකතු වෙලා කාලයක් යද්දී ගල් බවට පත් වුණා. අපි හැමෝම දන්නවා වකුගඩුවල ගල් ඇති වුණාම දැනෙන වේදනාව කොයි වගේද කියලා. කසුන් හිතුවේ නැහැ එයා ගේම් එකක් ඉවර වෙනකම් බලන් හිටපු ඒ විනාඩි කිහිපය එයාගේ වකුගඩුවල ගල් ඇති කරන්න තරම් ප්‍රබල වෙයි කියලා. මේ ගල් නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩපණ වෙන්නත් පුළුවන්. කසුන්ගේ ශරීරයේ ඇතුලේ වුණු දරුණුම දේ තමයි පිරුණු වේල්ලක් වාන් දානවා වගේ මුත්‍රා ආපහු වකුගඩු දිහාවටම ගමන් කරන්න පටන් ගත්ත එක. මුත්‍රාශයේ පිරුණම අලුතින් එන මුත්‍රාවලට යන්න තැනක් නැති වුණාම ඒව ආපහු වකුගඩුවලට ගලාගෙන යනවා. මේ විෂ සහිත අපද්‍රව්‍ය වකුගඩුවලට ගියාම ඒවයේ තියෙන සෛල විනාශ වෙලා සදහටම වකුගඩු අක්‍රිය වෙන්න ඉඩ තියෙනවා. පහුදා උදේ කසුන් ඇහැරුනේ යටිබඩේ දරාගන්න බැරි කැක්කුමකින්. වොෂ්රූම් ගියාම දරාගන්න බැරි දෙවිල්ලක් එක්ක මුත්‍රා සමග ලේ යන්නත් පටන් අරන් තිබුණා. දොස්තර මහත්තයා කිව්වේ කසුන්ට දරුණු මුත්‍රා ආසාදනයක් හැදිලා කියලා. සති ගාණක් බෙහෙත් බොමින් වේදනාවෙන් කෑ ගහමින් කසුන් Tamanගේ ඒ පුංචි කම්මැලිකමට ලොකු වන්දියක් ගෙව්වා. දැන් අපි බලමු මේ වගේ විපත්තියකින් බේරෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබ තේරුම් ගන්න ඕනේ ඔබේ ශරීරයේ දෙන සංඥා කියන්නේ ඊටාම වටිනා අනතුරු ඇඟවීම් කියලා. කොයිම වෙලාවකවත් මුත්‍රා හිර කරගෙන ඉන්න එපා. වැඩක් කරමින් හිටියත් ගමනක් යමින් හිටියත් කොච්චර සීතල වුණත් මුත්‍රා බරක් දැනුණු සැනින් එය ඉටු කරන්න වග බලා ගන්න.
විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී නිදාගන්න කලින් මුත්‍රා පිට කරලා නිදා ගැනීම ඔබේ වකුගඩු වලට දෙන ලොකු සහනයක්. ඒ වගේම දවසට අවශ්‍ය කරන ජලය නිසි ප්‍රමාණයට පානය කරන්න. ඔබ වතුර බොන ප්‍රමාණය අඩු වුණොත් මුත්‍රා සාන්ද්‍රණය වැඩි වෙලා ගල් ඇතිවීමේ ප්‍රවණතාවය තවත් වැඩි වෙනවා. මුත්‍රා ආසාදන වලින් බේරෙන්න නම් පිරිසිදුකම ගැනත් ගොඩක් හිතන්න ඕනේ. ඔබ පොදු වැසිකිලි භාවිතා කරනවා නම් ඒවයේ පිරිසිදුකම ගැන නිතරම අවධානයෙන් ඉන්න. මුත්‍රා කරලා අවසන් වුණහම හොඳින් පිරිසිදු වීම මගින් බැක්ටීරියා ශරීරයේ ඇතුළට යාම වළක්වා ගන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි කෘත්‍රිම බීම වර්ග සහ අධික පැණි රස දේවල් සීමා කිරීම. මේවා නිසා මුත්‍රාවල රසායනික සංයුතිය වෙනස් වෙලා වකුගඩු වලට අමතර වෙහෙසක් දෙන්න පුළුවන්. ඒ වෙනුවට ස්වාභාවික පළතුරු යූස් හෝ පිරිසිදු ජලය වැඩිපුර පාවිච්චි කරන්න. විශේෂයෙන්ම මට ඔබෙන් එක දෙයක් දැනගන්න ඕනේ. අද අප කතා කරපු මේ මුත්‍රා හිර කිරීමේ ගැටලුව වගේම තවත් ඔබ දන්නා හෝ ඔබ අත්විඳින හැබැයි ප්‍රසිද්ධියේ කතා නොකරන සෞඛ්‍ය ගැටලු මොනවාද? ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන ඔබට තියෙන කුතුහලය මොකක්ද? නැත්නම් ඔබ කාලයක් තිස්සේ අහලා තියෙන සෞඛ්‍ය සම්බන්ධ මිත්‍යා මත මොනවාද? ඒ ඕනෑම දෙයක් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඔබේ හිතේ තියෙන ඒ ප්‍රශ්න ඔබ දැනගන්න කැමති අලුත් තොරතුරු ගැන ඉදිරියේදී සම්පූර්ණ වීඩියෝවක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබේ අදහස අපේ ඊළඟ වීඩියෝවේ ප්‍රධාන මාතෘකාව වෙන්නත් පුරුවන්. ඔබේ දෛනික පුරුදු අතරට තවත් එක පුංචි දෙයක් එකතු කරගන්න. ඒ තමයි පැය කිහිපයකට වරක්වත් මුත්‍රා පිට කිරීමට උත්සාහ කිරීම. සමහර වෙලාවට අපිට වැඩ නිසා මුත්‍රා බරක් නොදෙන්න පුළුවන්. හැබැයි මුත්‍රාශය පිරමින් තියෙන්න පුළුවන්. ඒ නිසා වෙලාවට අවධානය යොමු කරලා මේ පුරුද්ද ඇති කරගන්න. ඔබ මේ විදිහට ඔබේ ශරීරයට ගරු කරනවා නම් ඔබේ ශරීරයත් ඔබට නිරෝගී ජීවිතයකින් පෙරලා උපකාර කරයි. කසුන් වගේ වේදනාවෙන් විඳවන්න කලින් අද ඉඳන්ම මේ පුංචි පුරුදු ටික ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා මම ආදරයට ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වගේම තවත් වැදගත් සෞඛ්‍ය රහස් සහ ජීවන තුරුතුරු රැගත් වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබ සැමට නිරෝගී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා.